මේක දන්නවද මේ මොකක්ද කියලා? ඔයන් මල්ලි. මේක අපි පාවිච්චි කරන්නේ අපි කැම්පි සයිට් එකට යන්න. ඒ කියන්නේ අපි මේ දැන් ඉන්නේ මේ අපේ කැම්පි සයිට් එක හබ් එකේ ඉන්නේ. ටිපි ද කැම්ප් සයිට්. මේක තියෙන්නේ යටියන්තොට තියෙන්නේ. යටියන්තොට ඉඳන් කිලෝමීටර් 6ක් විතර එහාට ගියාම හක්බෙලාවක තියෙන්නේ. මේකේ අපේ ඔපරේෂනල් හබ් එක මේ තියෙන්නේ. මේ අපේ කන්ටේනර් අඩි 20 කන්ටේනර් එක හදලා තියෙන හබ් එක. එතකොට අපි ඇත්තටම කැම්පින් තියෙන්නේ. මෙතන නෙවෙයි තියෙන්නේ. කැම්පින් තියෙන්නේ මෙතන ඉඳන් විනාඩි 15ක දුර. ඒකට යන්න ඕනේ 4 wheel drive එකක් ඕනේ. මේක තමයි අපි යන්නේ. ඒතර ඒ ඕකේ මෙතන තමයි අපේ බෝට් යාඩ් එක. මෙතන අපි මේ කයාක්ස් එක මෙතන තියෙනවා. අපේ කයාකින් හිම කරන්නේ මෙතන. මෙතන කරන්නේ. මෙතන එහා පැත්තේ තියෙන්නේ කැලණි ගඟ. මේන්න මේ පැත්තට යන්න ඕන. කැලණි ගඟ තියෙන මේ පල්ලෙහාට යන්න ඕනේ. මේ ළඟ තියෙන්නේ මෙතන මේ හැටන් පාර අයිනේ තියෙන්නේ. එතකොට අපේ කොළඹ හැටන් පාර. කොළඹ හැටන් පාර. ඒක 27 කිලෝමීටර් කණුව ගාව තියෙන්නේ. ඒ 27. අපි මේකේ තමයි හෙට යන්නේ අපේ කැම්ප් සයිට් එකට. කැම්ප් සයිට් එක TP2 එක. ඒක තියෙන්නේ මෙතන ඉඳන් විනාඩි 15ක දුර. කිලෝමීටර් 2.5 3ක් ඇතුළත. මම හිතන්නේ නොයල් අපි එහෙ ගිහලා අපි බලමු හෙට. දැන් අපි මේ ඇවිල්ලා කොළඹ හැටන් පාර ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා අපි දැන් හත්වෙලාවක හන්දියෙන් අපි හැරෙනවා. හත්වෙලාවක දකල් කන්දර නුවර ඈත පේන්නේ. මෙතනින් හැරෙනවා. මේ පැලැල්ලේක පාට හැරෙනවා. පැලැල්ලේක පාට හැරිලා ඉතින් බුදු පිළිමයක් තියෙනවා ලකුණක් විදියට. මෙතනින් අපි හැරෙනවා. අපි යනවා. අපි දැන් මේ යන්නේ කොහෙද? අපි යන්නේ TP ද කැම්ප් සයිට් එකට. TP ද කැම්ප් සයිට් එක කියන්නේ අපේ කැම්ප් සයිට් දෙකක් තියෙනවා. බෝට් යාඩ් එක තියෙන්නේ මේ පැත්තේ. මෙතන මේ කැලණි ළඟයි. කැලණි ගඟ කොයිද කියලා බලයි දැන් කැලණි ගඟ තමයි මේ තියෙන්නේ. දැන් මේ කැලණි ගඟ අපි ක්‍රොස් කරනවා. කැලණි ගඟ ඉස්සරහා තියෙනවා යකඩ පාලමක්. ඒක අපි ක්‍රොස් කරනවා. කැලණි ගඟ දෙකට බෙදෙනවා. මේ පාර දෙකට බෙදෙනවා. අපු පැත්තට යන්නේ කැලණිකෝ දේවාලයට තියෙන පාර. අපි යන්න ඕනේ මේ පාරේ නෙවෙයි. ඒක උඩ පාරේ. හැබැයි මෙතන ටිකක් දරුණු ගණේ වංගුවක් තියෙන. ඒක නිසා අපි මේක රිවර්ස් කරලා ගන්න හොඳයි වගේ රිවර්ස් කරලා ගන්න. අපි යන්නේ Toyota Land Cruiser EJ45 4 6 සිලින්ඩර් වාහනයක. ඒ ටික කියන්නේ ඔට්ටේරේ මේ ඉස්සරහා තියෙන අපේ ටිකක් දරුණු පාරේ යනකොට මොන් මේක ගියේ කියලා රයිට් දැන් රිවර්ස් කරා මෙන්න අපේ ටෙරින් රයිට් එතන තියලා දිග ලොකු නැග්මක් අපි හෝන් එක දෙතුන් පාරක් ගහනවා මොකද ඉස්සරහන් ආවත් අපිට මුකුත් කරන්න බැරි නේද අපි යන්න පිටත් උනා රයිට් ද ක්‍රූස් එක වගේ තියාගෙන යන්නේ. ආවා. හරි. ඒක තමයි අපේ තියෙන ලොකුම ඩැක්ම. මෙතනට ආවා. එතකොට දැන් ඊළඟට මෙතනට එන එක්කෙනෙකුට ප්‍රශ්නයක් වෙයි. දැන් අපි කොහොමද කායෙක් ඇවිල්ලා යන්නේ කියලා. නෑ. අපේ බෝට් යාඩ් එක ගාව තියෙනවා වෙනම කාර් පාකින් පුළුවන්. අපිට වීගල්ස් 3ක් අපිට නවත්තන්න පුළුවන්. ඒක නවත්තලා අපි අපේ කැම්ප් සයිට් එකට එක්ක යන්නේ අපේ මේ ට්‍රක් එකේ. Toyota Land Cruiser ට්‍රක් එකේ යන්නේ. මේ ගමන දුර නෙවෙයි. ඒකට අපි වාහනේ බේරගෙන ඉන්න අයවත් බේරගෙන හිමීට අපි ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ හිමීට යන්න තියෙනවා. ඒ ඉස්සරහා තියෙනවා ටිකක් දරු අංගුවක් තියෙනවා. ඒ ඔක්කොම දරු වෙන්නේ අපි මේ වාහනේ යන වේගය සහ මේක කොහොමද හසුරවන්නේ කියන එක මත. ඒ හින්දා අපි හිතින ගිහිල්ලා අපි ඔය රිවර්ස් එකක් ගහලා ගන්න. ඉතින් පල්ලෙහාට යොත්තේම ලක්ෂ පාදයක් තියෙනවා. අපි එතනින් ඉඳන් ඉමීට රිවර්ස් එකක් ගහනවා. ඈතට ඉන්නේ අපේ මනාවත් එකේ කියන අපේ ද්‍රවිඩ ජනතාව ඉන්න ගෙවල් පෙළි. නැවත අපි ඉස්සරහට යනවා. දැන් මේ ඉස්සරහට යනකොට
අපි යන්නේ පනාවත්ත ස්ටේට්. පනාවත්ත මැද්දේ යන්නේ. ඈත ගම පේනවා මම හිතන්නේ. ගෙවල් එහෙම පේනවා. ඔතන සමහරලාට ගඟ පිළිරි. ඈතයි ගඟ පේනවා. පාලම පේනවා. පාලම. පනාවත්තේ යන්නේ. මේක කොන්ක්‍රීට් කරපු පාරක්. මේක මීට අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා බ්‍රිතාන්‍යෝ හදපු පාරක්. ඒ කියන්නේ මේවා වතු පාරවල් කියන්නේ. මේවා හදලා තියෙන්නේ මේ සමුද්‍ර රේඛාවල තමයි පාරවල් හදලා තියෙන්නේ. මේක මහා විශාල නැග්මවල් හෝ මහා විශාල දැස්මවල් නෑ. ප්‍රවේශමේ යන්න පුළුවන් පාරවල්. මේ ඉස්සරහා තියෙන්නේ වෝටර් පියුරිෆිකේෂන් ප්ලාන්ට් එකක්. දැන් ජල පිරිපහදු යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒක තමයි නිල් දියවර කියලා. දැන් කැලණි ගඟ අයිනේ අපි හිතියට මේ ගම වතුර නෑ. ඇත්තට වතුර හරි අඩුයි. ඒ හින්දා මේකෙන් තමයි වතුර දෙන්නේ. ඒකට මෙතනට වතුර එන්නේ කොහෙන්ද? මෙතන වතුර එන තැනට තමයි අපි යන්නේ. වෝටර් ඉන්ටේක් එක ගාව තමයි අපේ කැම්ප් සයිට් එක තියෙන්නේ. ගමනාන්තේ. ඔව් ගමනාන්තේ. ඒතර මේ පාර පනාවත් ඇතුළට යන්නේ. මෙතන කෝවිලක් තියෙනවා. පනාවත් ඇතුළට මේක යන්න පුළුවන් දිගටම. අපි යන්නේ දැන් ගෙලින් පාරේ. මේ අපේ අවුරුදු ජනතාව අපි රෝඩ් එක ගන්නවා. පල්ලෙහා පල්ලෙන් ඇලවල් යනවා. මොකද ඒවා පේන්නේ නැහැ. ඩස්පරන් වලට වැහිලා. අපි පාරේ යනවා. පොඩි පිළිපදක් වෙනවා. අද පොඩි වෙයිබර දවසක්. නෝඩ අතර මේ රැස්ස පටන් ගන්න පෙබරවාරියෙන් පස්සේ අද වෙනකොට පොඩ්ඩක් පොඩි රැස්සක් තියෙනවා. මම හිතන්නේ අර කතාවට කියන්නේ පොයට වහිනවා කියලා මම හිතන්නේ පොයට වහින රැස්ස තියෙන්නේ. ඒක එනකොට ආයි පායයි. දැන් වෙනදී අපි පාරේ ගියේ තමයි මේ පාරේ මේ දෙවියන් යන්නේ. වාහනේ එන්ජින් බ්‍රේක් එකත් එක්ක වාහනේ උඩ කන්ට්‍රෝල් සියක් කන්ට්‍රෝල් එක අපි වාහනේ. අද මේ වැස්සත් එක්ක රබර් කපන අය දකින්න නැහැ. නැත්නම් මේ හරිය හැමදාම රබර් කපන අය අපිට බලන්න පුළුවන්. රබර් කපලා තියෙනවද නැහැ? රබර් කපලා නැහැ. අපි මේ වැස්සත් එක්ක රබර් කපාන්නේ නැවතුණා. ඒක මතක තියාගන්න ඕනේ මේ ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගයක් කියන රබර් කපරෙල්ල මේ වැස්සත් එක්ක නතර වෙනවා. මොකද මේ වැස්ස වහින කාලේ මේ රබර් කැපිල්ලක් නැහැ. මේ ඕක මේ වයිස් ගත්තාම මේ දුෂ්කර පාරවල් වල ගිහිල්ලා තමයි මේ රබර් කැපිල්ල මේ ජනතාව කරන්නේ. එතකොට මෙහි දැන් මේ වතුවල රබර් තිබුණාට ගම් වල ප්‍රධාන ආර්ථික භෝගය වෙලා තියෙන්නේ තේ. එතකොට තේ හැම පොඩි දෙමකමක් තියෙනවා. මොකද වැදරට තේ වලට දැන් තියෙනවා ලොකු ආර්ථික වටිනාකමක්. මොකක්ද විදේශ වෙළඳපොලේ තියෙනවා. දැන් මීට කාලයකට ඉස්සෙල්ලා සිලෝන් ටී කියන නම තිබුණේ උඩරට තේ වලට. නමුත් අද වෙනකොට මම හිතන්නේ තේ ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රධාන වෙළඳපොළ වෙලා තියෙන්නේ රුසියාව. ඒක රුසියාවට වැඩිපුර මේ අපි කියන කහට වැඩි තේ වලට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. නමුත් උඩරට තේ වල ඒ කහට ගතිය අඩුයි. ඒක තියෙන වෙනම ක්වලිටි එකක් තියෙන්නේ. ඒ වුණාට දැන් අපි වැදගත් තේ වලට ලොකු විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය ගෙවතු වලට විශාල ආර්ථික වටිනාකමක් ලැබිලා තියෙනවා. මේ අපේ ගමේ ඉන්න අයට ලොකු ආර්ථික වාසි ලැබිලා තියෙනවා. මේ හැම පාරකම එහෙම තිබුණාට මේ හැම පාරකම දැන් අපි මේ යන්නේ 1:54යි දැන් වෙලාව. 1:54ට අපි යන්නේ. දැන් තවල් වෙලා අපි යන්නේ. අපි කෑම ඔක්කොම අරගෙන යන්නේ. රෑ කෑම තමයි අපි යන්න හදන්නේ සම්පත් එක ගන්න. එතකොට තව පැයක් ගියොත් එහෙම මේ ඉස්සරහට හම්බෙලා දේදල් එකතු කරන ලොරි හම්බෙනවා. මේ පාරේ. එතකොට මේ පාරේ අපි මේ ධාවනය කරනකොට පොඩි ශික්ෂණයක යුතුව ධාවනය කරන්න ඕනේ. පොඩි ඩිසිප්ලින් එකක් තියෙනවා. හැමතිස්සෙම ඉස්සරහ එන කෙනා ගැන පොඩි අවධියකින් යන්න ඕනේ. මොකද හේතුව මේ හැමතැනම පාර වාහන දෙකක් එකට මාරු වෙන්න බෑ. පාර පටුයි. ඒ නිසා අපි හැමතිස්සෙම අපි පොඩි නලාවන ආදරය කරන හෝල් පාරක් ගන්නවා. එලා අපි ඉස්සරහ යන්නේ. දැන් ඉස්සරහා තියෙන ලස්සන දෙයක්. අපි යන්නේ අන්න අර පාරට යන්නේ. අන්න අතර පේනවා පාරක් මම හිතන්නේ පේනවා ඇති වීඩියෝ එකට. අර පාරට අපි යන්නේ. ඒත් මේ පාරට යනකොට බලන්න මේ සමුච්ච රේඛාව දිගේ මේ පාර සකසලා තියෙන විදිය. මේ පාරේ දැන් මේ හරි කොන්ක්‍රීට්. මේ කොන්ක්‍රීට් පාරේ ගිහිල්ලා මේ අතු නැවිලා තියෙන්නේ මම හිතන්නේ කාලෙකින් මේ පාර මේන්ටේන් කරලා නැහැ. ඒකෙන් ඉතින් මේක පස්සෙන් මේන්ටේන් කරන පාරක්. දැන් මේ මහරවනවා මේ පැත්තට. අපි දැන් දෙවෙනි ලේයරේ යනවා. දෙවෙනි ලේයරේ ගිහිල්ලා හතරවෙනි ලේයර් එකට තමයි අර පාට සම්බන්ධ වෙන්නේ. දෙවෙනි ලේයර් එක අපි යන්නේ.
රබර් වත්තක් මැද යන්නේ අපි. මේ රබර් වත්තේ ආශ්‍රිතව මේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව ජීවත් වෙනා මේ හරියට. දැන් මේ තියෙන මම කියපු තේ වගාව. මේක ඇවිල්ලා ප්‍රයිවට් ලෑන්ඩ් එකක්. පෞද්ගලික ඉඩමක්. මේ තේ දළු එකතු කරන්න මේ තේ දළු පදලා තේ දළු එකතු කරන්න එනවා. මේ පළාතේ ප්‍රධාන ආදායම මාර්ගය මේ තේ. ඔය තේ වතු තියෙනවා. ඒකට අපි මෙතන රිවර්ස් කරලා ගන්න ඕන වංගුවක්. අපි යනවා. තුන්වෙනි ලේයර් එකට ගිහලා පුළුවන් අර ඕගලන්ට පේනවා පල්ලෙන් පොඩි වතුර පාරක් යනවා. මේ පොඩි අඩ පාරක් වල මේක ගැන කියන්න ලස්සන කතාවක් තියෙනවා. මෙතන ඉස්සරහා පාලමක් තියෙනවා. ඒක ඔය බ්‍රිතාන්‍ය හදපු පාලමක්, ගල් පාලමක්. මේ කාලෙකට ඉස්සෙල්ලා ඒ කියන්නේ ඊටාම පටු වාසියක් තකාගෙන ඇත්තට මේක ඇවිල්ලා මේ පවුල් අතර චාරවුලක් ඉඳලා මේ පාරේ කළුගල් ගලවනවා එක පුද්ගලයෙක්. ඒක දැන් තාම තියෙන්නේ පොල් කොට දාලා තියෙන්නේ. මේක තාම දැන් පොල් කොට බෝක්කුව කියලා. මේ බෝක්කුව පොඩි වුණාට නෝනා කියන්නේ මේ බෝක්කුවේ මෙතනින් ඉඳන් එන්නේ. පස් දෙනෙක් මේකේ ගහගෙන ගිහිල්ලා මැරලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඉච්චර වතුර ජල පාරක් එන එක. රැස්ස කාලේ. පරිසරෙන් යන්න ඕන තරම්. හිතන්නේ නෑ ඒක. මොකද මටත් එක්ක කිව්වා මටත් ඉතින් ගන්න අමාරු නමුත් ඒ කතාව ඇත්ත. එතකොට අපි යනවා. දැන් පළවෙනි ගියර් එකේ අපි යන්නේ. මේ පොඩක් මේ දෙරින් එකේ. ඊට පස්සේ ඉන්න අපේ තව ටිකට් එක ආපු මේ කැම්පින් සංචාරයට ආපු දෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා තේරගෙන අපි මේට යනවා. මම හිතන්නේ වැඩිපුර කාලගුණයක් තියෙන්නේ. අහස අලු පාටයි. ඒකට රේඩියක් වැටිලා තියෙනවා. මේ අලු ඉච්ච අහස අතරින් පොඩි රේඩියකුත් තියෙනවා. ඔව් නැත්නම් ඒකත් අපිට හරියට ආනිකාන් දර්ශනයක් වගේ දකින්න හම්බෙන්නේ. මේ කතාවත් එක්ක මේ පොඩි චම්චමයක් ඇහෙනවා මේ පිළිම සද්දේ. පොඩක් ඔක අමාරුයි තියහන්නේ. ඒකලාදී මේක මේ අපි උඩ පෙන්නෝ පිටිපස්සින් ඉන්න කට්ටියවත් නේද? ඒකකුත් මෙතන නෑ මෙතන තිබ්බේ මේ පද මේ ඒක ඇත්තට යෝජනා කරලා අරගෙන මුල් ගාලා තිබ්බ මොන හරි මුල් ගාලත් එක්ක විදිහට මිනිස්සුන්ගේ සතුට පේනවා ඒ මුල් ගාලට කරලා තියෙන දේවල්. ඔව් දැන් අපි දොඩක් ගන්න යන්නේ. බලන්නකම අතර මේ දොඩක් ගන්න. දොඩක් ගන්න අපි යන්නේ. මේ පුරා ගෙවල් තියෙනවා. මතක තියාගන්න මේ හැම ගෙදරකම ඉන්න කෙනෙක් බස් එකක් ගන්න අර පාරට යන්න ඕනේ. අයින් යන්න ඕන මේ වාහනේ අපු යන්න ඕනේ. ඒ වයි යන්න ඕන නැත්නම් ක්‍රීල් එක හරි බයිසිකල් එක හරි යන්න ඕනේ. හිතන්න පෞගේ කාලේ ඉන්දියානු නැතුනොත් නෙමෙයි ඒගොල්ලෝ කොහොමද ඒක ජීවත් වෙන්නේ කියලා. තව පොඩි කන්දක් යනවා. ඒක එකක් නෙවෙයි. පොඩි අපි වොන්නේ පාර ගහනකොට ඉස්සරහින් එන අය කෙනෙකුට අපි යනවා කියන්නේ පාර ටිකක් පාටුයි. ඒක ගැටුවක් නෑ. මේ වාහනේටත් ගැටුවක් නෑ. යනවා දැන් අපි ටිකට් එක කිට්ටු කරනවා. අපේ කෑම සයිඩ් එකේ. ඒ හැමතැනම තේස් දකින්න ලැබෙනවා. මේ කෙල් වගාවක් තියෙනවා මෙතන. පොඩි කෙල් වගාවක් තියෙනවා මෙතන. මේ හරිය ඇත්තටම පොඩි රෙසිඩෙන්ෂල් ගතියක් තියෙනවා. මේ හරිය ඉන්නවා සාමාන්‍ය ගමේ. ඊළඟට අපිට දක්ෂණ පාරක් පොඩක් පස්සට පාර. මෙතන මේ දකුණු පැත්තේ පේනවා. සත්‍යය පේනවද කියලා අවරියන් ඔතන ගාලා. ඒක පේනවද? අපිට ඉස්සරහට ගිහින් නොයි පේනවා ගාලා. ඒක ටිකක් තියෙන්නේ. ඒක අපේ හයිකින් එකට. අපි උඩට යන තැන. අපේ හයිකින් වලට අපි ගෙනියන්නේ ගල උඩට. අපිට පුළුවන් මේකේ තියෙන ඇඩ්වෙන්චරස් ගතිය කස්ටමයිස් කරන්න. ඒ කියන්නේ කෙනාගේ හැකියාව සහ ශක්තියතාවය මත මේකට යන්න පුළුවන් පාරවල් වෙනස් සහ බහින පාරවල් වෙනස්. ඒ හින්දා ඔබ ඇවිල්ලා මේ පිටන්න මේ හොඳ හයික කෙනෙක් නම් ඔබට කරලා මේක බහින්න පුළුවන් කියලා. අපිට පුළුවන් ටිකක් දීර්ඝ මාර්ගයක බහින්න පුළුවන්. බහැලා ඒකට ගැලට බහින්න පුළුවන්. අපිට ඇලලා දිගේ බහින්න පුළුවන්. දැන් මේක ගලන් වෙනවා අපි සයිඩ් එකට. මාර්ගෙ දිගාම අපිට කැටියක් පොඩ්ඩක් අමාරුයි. කාර් එක આવුත් මෙතනින් දාන්න පුළුවන්. කාලේ යන්න පුළුවන්. මේ පාර තමයි අපේ ඊළඟ කැම්ප් සයිට් එක පටන් ගන්න. අපිට කැම්ප් සයිට් එකක් ඒක පාර වල පෙන්නන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මෙතනින් එහාට පාර ටිකක් දරුණුයි අපි පළවෙනි ගියරේ තමයි මේ පාරෙන් බස්සන්නේ. වාහනේ දෙරගෙන
කලාවත් බේරගෙන අපි කමනාන්ත යන්න ඕනේ. මන්දයි නොයිල් ඉස්සලා මේ ඇවිල්ලා තියෙනවා. ඔව්. කියනවා. බයිසිකල් මොටර් බයික් එකක් එන්න පුළුවන්. එයා ස්කූටර් එයා වේ පාර. ජාමතර ඩර්ට් බයික් එකක් තියෙනවා අනිවාර්ය ලස්සන පාරක්. ඒක තමයි ෆෝර් වීල් ඩ්‍රයිව් එකේ හොඳ ට්‍රැක් එකක්. ඒක මොනවද නැතත් මේ කිසි දෙයක් නැතුව ඇවිල්ලා හැන්ඩන් නාවල පිටිය ගිනිගත් කියන කිතුල් කළ බස් එකක් ඇවිල්ලා අපේ කැම්ප් සයිට් එක ගාව හල් වෙලාවක පෝස්ට් ඔෆිස් එක ගාව බැස්සොත් එම අපේ මේ වගේ ෆෝර් වීල් එකේ අපි එක්ක යනවා. මම හිතනවා ඒක හරිම සුන්දර අත්දැකීමක් වෙයි. දැන් මෙතනින් හර පාර ටිකක් අමාරුයි පාර. අද්දක්නේ පල්ලමක් තියෙන්නේ. මේකේ තනින්ම දකින්න පුළුවන් වෙයි. කොන්ක්‍රීට් අතුරුලා තියෙනවා. ඒ ඇවිල්ලා අපේ වතුර සම්බන්ධතාවය අපි ලබලා තියෙන තමාත් දින තියෙනවා අපි අර පෙන්නපු තැනින්. ඒ තියෙන්නේ කැම්ප් සයිට් අපි ඊළඟ කැම්ප් සයිට් යන පාර. පස්කොරම් මැටි යන්න පාර. මේ උඩට යන්න මේ පොඩි ලැඩර් එකක් තියෙනවා. අපි ඒක ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට උඩට ගියාට පස්සේ මේ ලැඩර් එක උඩට ආලා ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රිවේසි එක අපි කරලා තියෙන්නේ. ඊට අමතරව නැති වෙලාවට වෙන කෙනෙක් කාටවත් නගින්නත් බෑ. ඒක ලොක් බෑ. රයිට් අපි කරමු. Hello John. Hello, hi sir. Phone. එහෙනම් අපි උඩට ගිහලා බලමු. මොකද එන්නේ කියලා. First impressions. ආන්න පේනවා වතුර පාර. අපි තව ටිකකින් එතනට පයින්නවා. ඔයාලත් තවත් ඔයාලට පැන්න හැකියි. අවුවෙන් වැස්සෙන් බාධාවක් නැහැ. අපි බලමු මේ ඉසුරු මල්ලි මොනවද කියන්නේ කියලා පමු මල්ලි. ඔයගොල්ලෝ මොනවද කියන්නේ මේ බලන් ඉන්න අයට? ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක මේ සුපිරි තැනක්. එච්චරයි. ඉන්න පාරත් සුපිරි, ඉන්න තැනත් සුපිරි. අවිලම් බලන්න. මේ අරබය. මේක අරබය කියලා මේ කියන්නේ. මේ අරබය කැලණිකකට සම්බන්ධ වෙන්නේ. මෙතනින් පොඩ්ඩක් එහා තියෙනවා මම හිතන්නේ අපි වීඩියෝ එකේ පෙන්නුවා අපේ ඊළඟ කැම්ප් සයිට් එක කියලා. එතන ඔයවල් තුනක් හම්බ වෙනවා. ඒක අපි තුන්දොල කියලා කියන්නේ. ඔයවල් තුන එතන අපේ කැම්ප් සයිට් එකක් තියෙනවා. දැන්ට අපේ ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් යනවා. තාම අපි ඒක ලකලැස්ති කරනවා. මම හිතන්නේ ඊළඟ මාස දෙක ඇතුළත එතන පුළුවන් කැම්ප් කරන්න. තුන්දොල කියන්නේ ඔයවල් තුනක් හම්බ වෙන තැන. එතන මෙතනින් යනවා අරබිය ඔය. මේ පැත්තෙන් එනවා ජර්නි කරලා පැත්තෙන් එන ඔයක් සම්බන්ධ වෙනවා. එතන යන්නේ කෙටලපත්ත ඔය කියලා යන්නේ. කෙටලපත්ත ඔය තමයි කැලණිකකට සම්බන්ධ වෙන. අපි අර ක්‍රොස් කරන්න පාලමක් ඒ පාලමට ළඟින්ම තමයි ඒක කැලණිකකට සම්බන්ධ වෙන්නේ. අපඩාව